ගිනිකොනදිග වායුගෝලයේ තිබූ අඩුපීඩන තත්ත්වය රට තුළට ලංවනවාත් සමගම එහි ප්‍රබලත්වය අඩු වී ශූන්‍ය මට්ටමට පැමිණී ඇත. 25 වන දින උදෑසන අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය, මුලතිව සහ යාපනයේ දිස්ත්‍රික්කවල වෙරළ දෙසට ඇති ප්‍රදේශවල උදෑසන කාලයේ වර්ෂාවක් ඇතිවිය හැක. දහවල් කාලය වන විට අනුරාධපුර, පොළොන්නරුව, මොනරාගල සහ මාතලේ දිස්ත්‍රික්කවලට වර්ෂාවක් ඇතිවිය හැක. සවස් කාලයේ රත්නපුර, කෑගල්ල, කොළඹ, කළුතර, ගාල්ල දිස්ත්‍රික්කවලට තද වැසි ඇතිවිය හැක. රාත්‍රී කාලයේ තරමක තද වර්ෂාවක් රත්නපුරයට ඇතිවිය හැක. 26 වන දින උදෑසන කාලයේ මඩකලපුව, ත්‍රිකුණාමලය, මුලතිව් සහ යාපනයේ දිස්ත්‍රික්කවල සුළු වැසි තත්ත්ව ඇතිවිය හැක. දහවල් කාලයේදී රත්නපුර, මන්නාරම සහ මීගහ කිව්ල ප්‍රදේශවලට වැසි ඇතිවිය හැක. දහවල් කාලය වන විට රත්නපුර, ගාල්ල, දෙනියාය වැනි ස්ථානවල තරමක තද වැසි ඇතිවිය හැක. ඊට අමතරව පුත්තලම, මන්නාරම, මුලතිව්, ත්‍රිකුණාමලය, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කයේ නැගෙනහිර කලාපයට සුළු වර්ෂාවක් ඇතිවිය හැක. 25 වන සහ 26 වන දින දෙකේ දිවයින අවට සුළං ස්වභාවය ඊට ඊසාන සිට උතුර දක්වා වන දිශාවලින් හමායි. සුළඟේ වේගය පැයට කිලෝමීටර් 30-40 අතර වේ. මන්නාරම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 45 දක්වා වැඩි විය හැක. මුහුදේ ස්වභාවය මන්නාරම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළුවේ. දිවයින වටාවන සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළුවේ. ඊට අමතරව නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවතින අධික ශීතල ස්වභාවය වැසි තත්ත්වයත් සමග කෙමෙන් අඩුවීමක් දැකිය හැක. මෙවැනි අලුත් තොරතුරු දැනගැනීමට channel එක subscribe කරන්න. තවත් කෙනෙක්ට දැනගන්න මේ වීඩියෝ එක share කරන්න. අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. සුබ දවසක්.